අද අපි උදේ වරුවේ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කළා. ඒ වගේම දැන් අද තව තියෙන ප්‍රශ්නකින් කරගෙන බලමු. මේක ප්‍රශ්නයක් තියෙනවා පටිච්චසමුප්පාදයේ සම්බන්ධ වෙන ප්‍රශ්නයක්. ජාතිය පහළ වීම කොහොමද? ජාතිය පහළ වුණේ භවප්‍රත්‍යයෙන්. භවප්‍රත්‍ය වුණේ කොහොමද? උපාදාන රාගයෙන් භවප්‍රත්‍ය උපාදානපත්‍යයෙන් උපාදානපත්ුනේ කොහොමද කියලා ආදී වශයෙන් මේ විග්‍රහය දීලා තියෙනවා. එකින් එක පරිසම්පන්නව ලැබුණ ආකාරයේ මේක අහනවා මෙහි එන වේදනා සලආයතන පහදලා දෙන්න කියලා විග්‍රහයක් කරනවා. තණ්හා දැන් කොහොමද මේ පෙන්වන්නේ? මේ මුල ඉඳලා අගට අග ඉඳලා මුලට විග්‍රහ කරන ක්‍රමයක් මේ තියෙන්නේ. සංඛාර අවිද්‍යාවපත්යෙන් විඥාන සංඛාරපත්යෙන් නාම රූප විඥානපත්යෙන් සලආයතන නාම රූපපත්යෙන් මේ ආදී වශයෙන් විග්‍රහ කළ හැකියි. එහෙම නැත්නම් ජාතිය පහළ වුණේ භවපත්යෙන්, භවපත්‍ය වුණේ උපාදානපත්යෙන්, උපාදානපත් පහළනේ තණ්හාපත්යෙන්, තණ්හා පහළනේ වේදනාපත්යෙන් මෙහෙමත් විග්‍රහ කළ හැකියි. ඒතර මේක දැනගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට අවිද්‍යා පත්‍යෙන් සංඛාර වෙනවා. ඒක විග්‍රහ කරගන්න ඕනේ. සංඛාර පත්‍යෙන් විඥාන වෙනවා කියන එකට මෙතෙන් තියෙන මේ මාතෘකා. මේ මාතෘකා පෙළ තමයි විග්‍රහ කරලා තියෙන්නේ. පටිච්චසමුප්පාදයේ 12 ආකාරයකින් විග්‍රහ කළ පද පෙළ. ඒකේ මාතෘකාව. මිනන උද්දේශය. නිද්දේශ පටිනිද්දේශ කියලා තව ටිකක් විග්‍රහ කරගන්න ඕන. එතකොටයි පටිච්චසමුප්පාදයේ අර්ථ තේරෙන්න පටන් ගන්නෙ. ඔය සම දේශනාවකම මාතෘකා කැටි කරපු හරියක් තියෙනවා. ඒකට කියනවා උද්දේශය. සාරාංශ කරලා කැටි කරලා තිබ්බ කොටස මාතෘකා ටික. ඒක ඒකෙන් බලලා අර්ථය තෝරගන්න බෑ. පදාර්ථ ගැනීමට නිද්දේශ කියලා එක විග්‍රහ කරපු කොටසක් තියෙනවා. ඒකෙනුත් තෝරගන්න බැරි නම් තෝරගන්න පටිනිද්දේශ කියලා නැවත විග්‍රහ කරපු කොටසක් තියෙනවා. තව උදාහරණ උපමා දීලා. මෙන්න මේ විදිහට ඒ ටික විග්‍රහ කරලා බලලාවනේ අර්ථ තෝරගන්න. එතකොට මේ සංඛාර වෙනවා කියන උනත් මේකෙන් එක විග්‍රහ කරනවා. දැන් මේක අහලා තියෙන වර්ණ තුනක් තියෙන්නේ. වේදනා සලආයතන කියන දෙක පහදලා දෙන්නේ. මේ කල්යන් නිසා අපි මේ දෙක විතරක් අරගෙන බලමු කොහොමද විග්‍රහ කරන්නේ කියලා. මෙතෙන්දි දැනගන්න ඕනේ මේ වේදනා කියන එකට ඉස්සෙල්ලා පහළ වෙන ක්‍රමයක් තියෙනවා. මොනවාද? වේදනා පහළ වෙන්නේ පස්සපත්‍ය වේදනා කියන સિદ્ધාන්තයෙන්. ස්පර්ශපත්‍යයෙන් වේදනා වේ කියලා මාතෘකාව තියෙනවා. එතකොට ස්පර්ශ පහළ වෙන්න හේතුවක් තියෙනවා සලආයතන පත්‍ය පස්සෝ කියලා. දැන් පස්සේ කියන්නේ මොකද්ද කියලා බලනකොට තත්ත කතමා සලආයතන පත්‍ය පස්සෝ. මේ සලආයතන පත්‍යයෙන් ස්පර්ශ වෙනවා කියන්නේ මොකද්ද? මේක ප්‍රශ්නයක් නගලා පිළිතුර දෙනවා. චක්කු සම්පස්සෝ, සෝත සම්පස්සෝ, ගාන සම්පස්සෝ, જીවහා සම්පස්සෝ, කාය සම්පස්සෝ, මනෝ සම්පස්සෝ. අයං උච්චති සලආයතන පත්‍ය පස්සෝ. මෙන්න නිද්දේශ වශයෙන් විග්‍රහ වුණා. පස්ස කියන වචනේ තව කැලලක් වැටලා තියෙනවා එතන. ඒ තමයි සම්පස්ස කියන එක. ඒකත් කොටස් 6කට බෙදුවා. ඇහැ කන දිව නාසය ශරීරය මන කියන මේ කියන්නා වූ ඉන්ද්‍රිය 6ට ස්පර්ශ වෙන්නා වූ ස්පර්ශයන්ට කියන වෙනම නම් එක්කලා ඒ ස්පර්ශයේ සංස්පර්ශයක් වෙන හැටි ඒක චක්කු සම්පස්ස සෝත සම්පස්ස ආදී වශයෙන් ඉන්ද්‍රියට අනුකූල ස්පර්ශයේ කොට නැගින හැටි මෙන්න මේකට කියනවා සලආයතන පත්‍ය පස්සෝ කියන විග්‍රහය. දැන් පස්සපත්‍ය වේදනා කියන තැන අපිට ප්‍රශ්නේ තියෙන්නේ හොයාගන්න ඕනකම තිබුණේ. තත්ත කතමා පස්සපත්‍ය වේදනා. මේ ස්පර්ශපත්‍යෙන් වේදනාව වෙනවා කියන්නේ කුමක්ද? අන්න විග්‍රහ කළා නිද්දේශී විග්‍රහ වෙනවා. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා යන් උච්චති පස්සපත්‍ය වේදනා. දැන් මේ වේදනාව විග්‍රහ කරලා තියෙනවා. සම්පස්සජා වේදනා. සම්පස්සයෙන් හට ගන්නා වූ ජනිත වෙන්නා වූ වේදනාව කියන එකයි සම්පස්සජා වේදනා කියන්නේ. ඒතර වේදනාව විග්‍රහ කරලා දෙනවා 6 ආකාරයකට. 108කට විග්‍රහ කරලා ඒවා තනින් තනට ගැලපෙන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා විග්‍රහ කරලා දැන් මෙතන තියෙන වේදනාව 6 කොටසකට අනුව විග්‍රහ කරලා. චක්කු සංස්පර්ශයෙන් හටගන්න වේදනාව.
සෝත සංස්පර්ශයෙන් හටගන්න වේදනාව. ගාන සංස්පර්ශයෙන් හටගන්න වේදනාව. එහෙමයි මේ වේදනාව විග්‍රහ වෙන්නේ. දැන් ස්පර්ශයක් සංස්පර්ශයක් වෙනකොට වෙන්නේ කොහොමද? මේ අවිද්‍යාව ප්‍රත්‍ය මුල් කරගත්තා නම් යම් තැනක ඒකාන්තයෙන් තෘෂ්ණාව එතන බැඳෙනවා. අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යම් ස්පර්ශයක් ඇල්ලුවා නම් ඒක නරක එකක් අප්‍රිය එකක් අල්ලන්නේ නැහැ. එතන අල්ලන්නේ ඉෂ්ට ප්‍රිය වෙන එකක්මයි. මොකද මේ වේදනාපත්යෙන් තණ්හා හටගන්නේ. තණ්හාවට මුල මොකද්ද? යං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. දැන් තණ්හාව අප්‍රිය රූප වලට හටගන්නේ නැහැ. තණ්හාව හටගන්නේ ප්‍රිය රූපං සාත රූපං. ප්‍රිය රූප තියෙනවා මధుර රූප නැත්නම් ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය මුල් කරගෙන. එහෙනම් ඒ තුලින් හටගන්නේ තණ්හාව. තණ්හාව හටගන්න හේතුන වේදනාව සුඛ වේදනාවක් මිස දුක්ඛ වේදනාවක් කියලා බෑ. එහෙනම් පටිච්ච සමුපාදයේ යම් කිසි වේදනා කියලා කොටස සම්පස්සජා වේදනා වශයෙන් නිගමනය වුණා නම් සසර ගමනට හේතු වෙන දුක්ඛස්කන්ධය හදන්න හේතු වෙච්ච හේතුකාරක ධර්ම පෙළ මේ තියෙන්නේ. එහෙනම් මේ වේදනාව නිසා තණ්හාවයි හටගන්නේ. එහෙනම් ආසාවකින් බැඳෙන තණ්හාවකින් ඇලිලා බැඳිලා හිටින්න නම් ඒක දුක් වේදනාවක් කියලා අනිත්‍ය අප්‍රියක වෙලා බෑ. ඒක තමයි දේශනා කළේ ඒකට මුල. යන් ලෝකේ පිය රූපං සාත රූපං. මේ ලෝකයන් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද? එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. අන්න එතරම් මේ තණ්හාව උපදින්නේ. නැ යම් දෙයක් අප්‍රිය නම් අමනාප නම් ඒ මුල් කරගෙන තණ්හාවක් උපදින්නේ නැහැ. ඉන්හිහට අසල ගමනත් ඉවරයි. ඔය ප්‍රියයි මනාපයි කියනවා කවදා හරි අප්‍රිය අමනාප වුණා නම් වැඩේ ඉවරයි. ප්‍රශ්නේ ඉවරයි. පටිච්චසමුප්පාදින ගිලීලා යනවා එතන. ගමන යන්න විදියක් නැහැ. තණ්හා නැත්නම් උපාදාන නැහැ. ඒකයි කාරණේ. එතකොට දැන් මෙතන මේ පේන වේදනාව තමයි මේ ප්‍රශ්නේ විලා තියෙන්නේ. මොකද්ද මේ වේදනාව කියන්නේ? මොකද අපි අහලා තියෙන ලෝක සම්මත වචන තියෙනවා. මොකද්ද මේ වේදනාව කියන්නේ කිව්වහම අපි වේදනාව කියන්නේ හිතෙනවාට. ඔච්චරයි අපි දන්නේ. හරි වේදනාවකින් ඉන්නේ. ඒ කියන්නේ කැක්කුමක් වේදනාවක් කායික වේදනාවක් වෙනනම් ඕකට විතර අපි වේදනාව කියලා ලෝක සම්මතයේ භාවිතා කරලා දැනගෙන ඉන්නේ. දැන් මේ වේදනාව කියනකොට වේදනාව කීආකාරී විවිධාකාරයෙන් විග්‍රහ වෙනවා. සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියලා. නැස දුක් වේදනාවට හිත ඇදින්නේ නැහැ කාගේවත් ඇලින්නේ නැහැ. දුක් වේදනාවක් යම් කෙනෙකුට ඉන්නේ. ඒ පුද්ගලයා කරපු කර්මයේ විපාක වශයෙන්. සැප වේදනාවත් එහෙම එනවා. දුක් වේදනාවක් ආවොත් ඒක හිත ඇලින්නේ බැඳෙන්නේ නැහැ. සැප වේදනාවක් හොයාගෙන මනස දුවනවා. ඒ පැතර හඹා යනවා. අන්න ඒතකොට තමයි වේදනාපත්‍ය තණ්හා කියලා ඇලෙන පැත්තක් අහු වෙන්නේ. එහෙනම් මෙතන මේ පරිත්‍යාසෝපාදී දුක ගොඩ නැගෙන වැඩ පිළිල ඒවත් දුක සමුදය හට ගන්න හැටි මේ පෙන්වන්නේ. දුකට හේතුව ගොඩ නැගෙන ආකාරය. එහෙනම් ඒකට හේතු වෙන වේදනාව කියන්නේ අර කියන සැප වේදනා කියන එකක් එන්න ඕනේ. ඉෂ්ට ප්‍රිය අරමුණක් එන්න ඕනේ. එතකොට තමයි සැප වේදනාව ඒක ඇලෙන්නේ. දුක් වේදනාවක් ආවොත් එහෙනම් මොකද වෙන්නේ? අපේ මනස ඊළඟ ප්‍රශ්නෙට උත්තරයක් ගන්නවා ඒ වේදනාව මුල් කරගෙන. මට නම් බෑ මෙහෙම දුක් විඳින්න. මට සැප විඳින්න ඕනේ. මේ දුකෙන් අහකට යන්න ඕනේ. අදහසක් එනවා. හැබැයි ලෝකෝත්තර අදහසක් නෙවෙයි එන්නේ. මම බලාපොරොත්තු වෙච්ච සැපයක් තිබුණා. ඒකට පහළ වැදිලා වෙන ප්‍රශ්නයක් මේ ආවේ. ඒකයි මට මේක එපා වෙලා තියෙන දුක. අන්නේ දුක දැනුනේ ඒ දුකයි කිව්වේ බලාපොරොත්තු වෙච්ච සැනසෙල්ලකට පහළ වැදිලා. ඒතර මානසික දුකක් එනවා. සුවෙන් ඉන්න කැමැති. කය සුවසහගතව තියාගන්න කැමැති බෑ කරදරයි දුක් එනවා. කායික දුක. ඒතර වේදනාව වැඩි වෙනවා. මෙන්න මෙතන තියෙන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න වැඩපිළිවෙලක් නිසා මේක උපමාවකින් බුදුරන් වහන්සේ දේශනා කරනවා. පෘථග්ජනයා උල් දෙකක් කන ගන්නවා. ආර්යෝ එක උලක් කන ගන්නවා. කායික දුකට උපමාවක්. කායික වශයෙන් දුකක් එනකොට ආර්යෝ දකිනවා මේක කායික වශයෙන් එන ස්වභාවික දුකක් මේ කර්ම විපාකේ හැටි. ඒ වගේම කාය නැවති මේ ඵලයේ තියෙනකොට මේකේ ස්වභාවය එයින් නවතිනවා මානසිකත්වයේ දුවන්නේ නැහැ. පෘථග්ජන මානසිකත්වයේ මොකද කරන්නේ? ඒකට ප්‍රතිජාසක් කළා මහත් වේගයෙන්
හඬනවා, පිළිනවා, දුක් වෙනවා, මට මේකෙන් මිදෙන්න ඕනේ, මට බෑ දුක් විඳින්න කියලා. ඒක මහා වදයක් හැටියට අරගෙන. අර එක උලක් කනිච්චෙන් උල් දෙකක් කනගත්තා වගේ මනසේ එකක් හදා ගන්න. දුකක් ආව නැත්තේ නේ. හිතෙනකොට ඒ හිදිච්ච එක ඉවසන්නේ නැතුව තවත් වෙන මානසිකත්වයේ හොඳ තැනක තියාගෙන සැනසille ඉඳ මට නැතෝ කියලා කෑ ගහන. මේ දුක නිසා ආලි කරදරේ මට බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නෑ. මගේ සැනසille මට ඉන්න නෑ. මට බාඩුවක් වුණා. මොකද ලෝකයේ පිළිබඳ බලාපොරොත්තුවක් තියාගත්තාම ඒ බලාපොරොත්තු වල පහළ වැදිලායි අර දුක ආවේ. ඒතර උඩ දුක් දෙකක් එනවා. අනේ මගේ බලාපොරොත්තුව මම තියාගත්තා ඉෂ්ට කරගන්න. ඒකට අවස්ථාව නැති වුණා කියලා දුකක් ඔගේ ඒ මුල් කරගෙන කොට ගහ ගන්නවා. ඒක තව උලක් වෙනවා. ආර්ය සත්‍යලපත් වුණාම එක උලයි තියෙන්නේ. ඒ කියන්නේ කායිට හිදුනා නම් හෝ මොන හරි පාළුවක් මොක හරි කරදරයක් වුණා නම් ඒ වෙච්ච එක විතරයි. ඒක මුල් කරගෙන තව එකක් ගොඩනගන්නේ ආර්යෝ. අනිතන මෙතන මේ වෙන්නන්නේ පුතඥ වැඩ පිළිලක් ගොඩනගෙන හැටි. එහෙම නැත්නම් දුකට හේතු වන වැඩ පිළිලක් ගොඩනගෙන හැටි. අන්න ඒ වෙලාවේදී මොකද කරන්නේ? කරදරයක් බාධකයක් එනකොට ලෝක සත්‍යෝ අනේ මට මෙහෙම වෙලාවෙ මට වෙන්න ඕනේ මෙන්න මේ தත්ත්වය කියලා එහෙම කියලා හිත තියෙනවා. මනසෙන් නිර්මාණය කර ගන්නවා සුවයක්, ලෝක සුවයක්. ඒ දුකෙන් දුකෙන් නිදහස් වෙනවා කියන්නේ සදාතනික නිදහස් වීමක් නෙවෙයි. ලෝක සම්මත සුඛයකට හිත තියාගෙන ඒකට විරුද්ධ වෙන්න දී කියන්නේ තව තව දැඩිව වේදනාව විඳගෙන දඟලනවා. ඒක දුක් වේදනා හදාගන්න එක. මෙතන මේ වේදනාව කියලා පෙන්නන්නේ පටිච්චසමුප්පාදයේ පැවැත්මට හේතු වෙන්නේ සුඛ වේදනා. ඒක තමයි කියේ ප්‍රිය රූප සාත රූප නිසා හටගන්න වේදනා. මොනවද ප්‍රිය රූප මොනවද සාත රූප කියන්නේ? ප්‍රිය ස්වභාවයක් තියෙනවා, මధుර ස්වභාවයක් තියෙනවා. මේ දෙකටම හිත ඇලෙනවා. පංචකාමයේ මధుරයි. ආස්වාද සහිතයි. ඒ නිසා ඒකට හිත ඇලෙනවා. ඒක තමයි මధుර රූප, සාත රූප. ප්‍රිය රූප මොනවද? බණින්දේම හරි ආසයින මිනිස්. කාට හරි අදොස් කියන්න අලුපාඩු හොයන්න. අනින්ට බණින්න, අනුන්ට ගහන්න, හිඟි හිංසා කරන්න මේවට කැමති. ප්‍රියයි නේව. ඔන්නෝ අතල දාපන් මොකද්ද වැරදි වැඩක් නැතිව. ඔබට නම් ඕන එක කරගනි. මට ඕන එකනේ මං කරන්නේ. අකමැති නේ අතරින්ද අනුන්ට බයින්න නැතුව ඉන්න කිව්වොත් එහෙම. හරි කැමැත්තෙන් ඒක කරන්නේ. අනුන්ට ගහනවා. උද්දාමිනු කතා කරනවා කැමැති. එයා ප්‍රියයි. මధుර නැහැ. ආස්වාද නැහැ. දැවි දත් පිටි කකා තමයි අනිකර ගහන්නේ. හැබැයි ප්‍රිය කරනවා. අනුන්ට ගහන්න බයින්න අනුගේ හිත කිදවන්න අප්‍රිය නම් එහෙම ඒක උතුම් ගුණයක්. අර පුතඥ ගති ලක්ෂණයක් හතරේ ආපු ගති ලක්ෂණයක් තියෙන අනුන්ට හිංගින්සා කරන එක හරි ප්‍රියයි. මధుර නැහැ. මధుර නම් පංචකාම ආස්වාදයයි මధుර. ඔය ප්‍රිය දේවල් සහ මధుර දේවල් කියන මේ දෙකම මුල් කරගෙන ලෝක සත්‍යයට ඇති වෙනවා. ඒකිනුත් ආස්වාදය. බැලලා හරි සන්තෝෂයි බැලුනහගෙන ගියා නම් ගුටි කාපුණිය ගුටි කායන ගියා නම් මහත් අතකර පපුව කුඹාගෙන උද්දා වෙලා තමගේ ලොකු පෙම කිය හරි සන්තෝෂ වෙනවනේ. දුන්නා පාර සෙවෙන්න දුන්නා පාර විවිධාකාරී කීකේ සන්තෝෂ වෙනවා. නායෙන් කටේ ලේ දාගෙන වැටිල්ල දුන්නා. සන්තෝෂ වෙනවා. හරි ප්‍රියයිනේ කිය ඉන්නේ. දැන් මේ ලෝකයා කැමැත්තෙන් වැදුනේ එතන. මෙන්න මෙයා සසල ගමන්ට හේතු වෙනවා යක්කු වෙන්න හේතු වෙනවා. රෞද්‍ර ගතියත් වෙන්න හේතු වෙනවා. ඒ වගේම ගිනි ගොඩට යන්න හේතු වෙනවා. අනුන්ට ගිනි දීලා ඒකේ සාපේ දැක්කේ නැහැ. මෙන්න සසල ගමන්ට හේතු වෙන්නා වූ ප්‍රිය දේවල් නිසා සසල ගමන හැදෙන හැටි. පංචකාම ආස්වාදයට වැදිලා ලස්සන ඒවා පස්සේ සුවඳ ඒවා පස්සේ රස ඒවා පස්සේ හොඳ පහස පස්සේ යනවා. මధుර ඒවා නිසා සසල ගමන හැදෙනවා. පෙරේත වෙන්න හේතු වෙනවා. අරු යක්කු වෙන්න හේතු වෙනවා. යක්කු පෙරේත හැදෙන ක්‍රම දෙක. මధుරයක පස්සේ අවිද්‍යාව වැරදි ආකල්පයේ මధుරයක පස්සේ යන්න පටන් ගත්තාම අවිද්‍යාවෙන් වැහිලා. පෙරේතය පිසාචේ වායි කොටස් වෙනවා. ප්‍රිය කරපු දුෂ්ට ගති පස්සේ යන්න ගියොත් එහෙම යක්ෂාදී රෞද්‍ර අමනුෂ්‍ය වෙලා අපාගත වෙන විදිහේ ශරීර ඇති නිරේගත සත්‍යය වලටපත් වෙනවා. මේ සතර ගමනක් හැදෙන ක්‍රමී. ඉතින් මේක අහන්නේ මොකද්ද? මෙතන තියෙන වේදනාව කුමක්ද කියන එක. ඔන්න ඒක දැනෙනවා අපිට.
මේ ප්‍රිය ස්වභාවයක් දැනෙනවා. මේ මధుර ස්වභාවයක් දැනෙනවා. ඒ ස්පර්ශයක් ආපුවාම දැනෙන වේදනාවකි. ඔන්නේ දැනෙන වේදනාව කියන්නේ ඔන්නෝක තමයි සසර ගමනට තියෙන ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දැනෙන හරිය. එතකොට මොකද වෙන්නේ? අන්නේකට කියනවා වේදනා. ඔන්නෝ තමයි අර කිව්වේ ඉතලා කිව්ව විදිහට වේදනා කියන්නේ නිකම් වේදනා නෙමෙයි. සම්පස්සජා වේදනා. ස්පර්ශයේ සමග එකතු වුණා. සම්පස්ස වුණා අවිද්‍යාව නිසා. හරි වටිනා දෙයක්. ප්‍රිය දෙයක්, මధుර දෙයක්. සම්පස්ස වුණා. ඒකින් හටගත්ත වින්දනයටත් කැමැති. සම්පස්සෙන් ජනිත වෙච්ච වේදනාව සම්පස්සජා වේදනා. මෙන්න මේක තමයි පස්සපත්‍ය වේදනා කියුව එකේ විග්‍රහය. නන වේදනා කියවම 108කටත් බෙදෙනවා. ඒ සියල්ලම නෙමෙයි මෙතන කිව්වේ. සතර ගමනට හේතු වෙන අවිද්‍යාව සමග බැඳිලා අවිද්‍යාව සහගත වැඩපිළිවෙලකින් ගොඩ නැගිච්ච වේදනාවක්. ප්‍රියමනාපයක් අල්ලගෙන, ප්‍රියමధుර දෙයක් අල්ලගෙන. අන්න ඒකයි මෙතන මේ වේදනා කියන වචනයෙන් කිව්වේ. අනික් කාරණයක් තියෙනවා සලආයතන කියන එකත් පහදලා දෙන්න කියලා. තත්ත කතමන් සලආයතන. මෙතන සලආයතන කියන්නේ මොනවද? චක්කායතනං, රූපායතනං, ගානායතනං, දිවහායතනං, කායායතනං, මනායතනං, අයං උච්චති. නාම රූපත්‍ය සලආයතන. චක්කායතන, සෝතායතන, ගානායතන, දිවහායතන, කායායතන, මනායතන කියන ඒවායි සලආයතන කියන්නේ. දැන් සලආයතන වුණා දහපුවාම ලේසියෙන්ම කියාගෙන ඇස කන නාසය දිව කය මන කිය. ඒවා ඉන්ද්‍රියනේ. ඒවා ආයතන නෙමෙයි ඒවා ඉන්ද්‍රිය. සලආයතන කියන එක නිරෝධ කරන්න පුළුවන් එකක්. අවිද්‍යාව නිරෝධ කරපු දාන සලආයතන නිරෝධයි. බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ මේ චක්‍රේ ක්‍රියාත්මක කරලා නිරෝධ කරලා ඉවරයි. නිරෝධයේ ප්‍රත්‍යක්ෂ කරලා තව ඉතුරු නැහැ ඉතුරු වෙලා තිබුණේ නැහැ. නිරෝධයේ ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි. එහෙනම් මොකද්ද නිරෝධය කිව්වේ? ඔන්න ඔය ටික නිරෝධ කරපු එක. අවිද්‍යාව නිරෝධයෙන් සංඛාර නිරෝධ වුණා. තව ඉතුරු වෙන්නේ නැහැ. විඥාන නිරෝධ වුණා. මොනෙනි විඥාන නිරෝධ වුණේ? අවිද්‍යාව සහගත විඥාන. ඔය මාතෘකා පදේ විතර කරන් ඔබ තෝරන්න බෑ. ඉතින් අවතල කිව්ව පටිච්චසමුප්පාදේ අවිද්‍යාව සහගතව ලෝකේ ඒවත් දුක ගොඩ නැගෙන. ඒ වැඩ පිළිවෙලේ පෙන්නපු අවිද්‍යාව කියන වචනේ පෙන්වුවේ මොකද්ද? සංඛාර කියන එකෙන් පෙන්වුවේ මොනවද? විඥාන, නාම රූප, සලආයතන, ස්පර්ශ, වේදනා මේ ආදි වශයෙන් මේ කියාව පදවලින් පෙන්වුවේ මොනවද කියලා අදහස නිर्देश පටිනිर्देश තුලින් බලා ගන්න ඕනේ. නැත්නම් තෝරා ගන්න බෑ. මාත්‍රකාව විතරක් අරගෙන ඔකේ වැටෙන්නේ නැහැ. ඉතින් සලආයතන කිව්වම ඇත කන දිව නාසය ශරීරයේ සලආයතන කියලා පුරුදු වෙලා තියෙන්නේ ඕකයි. ඒ දිග බැලුවේ නැති නිසා. ඉන් එහාට විග්‍රහ කරගන්න දන්නේ නැති නිසා ඕක දැක්කත් නැති නිසා බැලුවේ නැති නිසා. ඉතින් සලආයතන බුදුරන් වහන්සේගේ නිරෝධය බුදුරන් වහන්සේගේ බුදු විලා 45 අවුරුද්දක් තිස්සේ ඇස් දෙක තිබුණේ නැද්ද? කන් දෙක තිබුණේ නැද්ද? නාහය දිවකය තිබුණේ නැද්ද? හිත තිබුණේ නැද්ද? අනුපදිසේ නිර්වාණ දාතිය විද්වාන් පාව දාසේ ඒක ඉවර වුණේ. එතකන් ධර්ම දේශනා කළේ මොනවැන්ද? බැලුවේ ගියේ ආවේ ගියේ ඇහුවේ මොනවැන්ද? ඇහැ තිබුණේ නැද්ද? කන නාසය දිව කය මන ඔක්කොම තිබුණේ නැද්ද? උන්වහන්සේට රහතන් වහන්සේලාට තිබුණේ නැද්ද? ඔක්කොම තිබුණානේ. ඕවා සලආයතන නිරෝධ කළේ මොකද්ද? නිරෝධ කරන්න නෑනේ. අරියත්තලපත් වෙලා නිරෝධ වෙච්ච ගමන් සලආයතන නිරෝධ වෙච්ච ගමන් ඇස් දෙක නැති වෙන්න, කන් දෙක නැති වෙන්න, නාසයයි දිවයි කයයි මලයි ඔක්කොම නැති වෙන්න ඕනේ. ඒවා ආයතන නා. සලආයතන නා. ඒ වෙනනම් සලආයතන විග්‍රහ කරලා දෙන්න ඕනේ ධර්මානුකූලව. ඒවා සලආයතන මොනවද සලආයතන? ඔබ තෝරා ගන්න ඕනේ. මේවට ඉස්සර මිනිසුත් ඔකිවා අපේ හෙලා අටුවාවල තිබුණා වචනයක්. ඇස් කූඩුවක්, කන් කූඩුවක්, නාසය කූඩුවක්, දිව කය කූඩුවක් කියන මේක ශරීර කූඩුව කිව්වා. අදත් අහලා තියෙනවා මේ වචන. පොතේ නෙමෙයි තියෙන්නේ ආදි ෆැරන්න මොක පරම්පරාවෙම ගෙනාවා. මේ ශරීර කූඩුව. වචනයක් ගෙනාව වැදගත් වචනයක් අර්ථවත් එකක්. මොන පොතේද ලියා තියෙන ශරීරයට කූඩුවක් කියලා? අපි ලියමු බල පොතේ නන්නේ. හැබැයි අපේ ආදී පැරන්නු කොහෙද මේ වචනේ ගත්තේ? ඔන්න හෙලාටුවා වලින් හැලිච්ච වචන.
අපිට දහම් තෝරලා දෙන්න ඉස්සෙල්ලා ගත්ත හෙළ අටුවා වලින් හැලිලා ගියා වටිනා වචන. හැබැයි කොහෙන් හලලා දැම්මත් මිනිස්සු කටෙන් හලන්න බැරුව ගියා. පාරම්පරිකව වචනේ ගෙනාවා. ශරීර කෝඩුව. ජීවිතේ පහන් දැල්ලක් වාගේ මේ වගේ ඒවා ගෙනාවා. ජීවිත නැවති පහන් දැල්ල, ශරීරේ නැවති කෝඩුව. දැන් මේ කෝඩුවක උපමාව අර්ථවත් තෝරා ගන්න ඕනේ. සරායතන තෝරා ගන්න එතකොටයි. මෙයා විග්‍රහ කරලා තියෙනවා. මේ ඇස චක්කු චක්කායතන වේද. චක්කායතන චක්කු වේද. චක්කු චක්කු වේ චක්කායතන නොවේ. චක්කායතන චක්කුද වේ චක්කායතනද වේ. ආයතනේ චක්කු වෙන්න තොරව නැහැ. හැබැයි චක්කුව ආයතනයෙන් තොරව තියෙනවා. එන චක්කුවක් ආයතන වෙන්නේ මොන හේතුවක් නිසාද? ඒ ආයතන කියන වචනේ නිරුක්තිය අරන් ඕන එක තෝරා ගන්න. ආයස්ථාන ආයතන. ආයස්ථානය කියන්නේ ආය කියන්නේ එකතු වෙනවා එකතු කරනවා. මොනවා හරි ලෝකෙන් එකතු කරනවා රස විඳින්න. මොනවද එකතු කරන්නේ? ඇහැ කරකෝ විවිධ රූප ගන්නවා එකතු කරනවා. රූපයන් ගන්න එකතු කර ගන්න ద్వාරයක් කරගත්තා. චක්කු ద్వාරයෙන් අරගෙන අරගත්තා. අරගෙන චක්කායතනෙට ගත්තා. ඇතෙන් එකතු කරන නිසා ආයස්ථානයක් වුණා. විවිධ ශබ්ද එකතු කරනවා. මොකක්ද ඒ ශබ්ද? කන්දිහා ඉනා කොච්චරයි එක එක ශබ්ද අහන්න. හරි ප්‍රියයි, මధుරයි. ඒ වහන්න එකතු කරනවා. ඒකේ උපකරණේ ඉන්ද්‍රිය නැන්නාර කූඩුව ආයතනයක් කළා. ඒ කරන ඉන්තාකල් ඒකට ආයතනයක් වුණා. ඒක ආයතන වෙච්ච ක්‍රමයි. දැන් මේ කූඩුවක් කියන එක මේ හොඳ උපමාවක්. අය කලේ ඉල්ලා තිනවා කම්බි වලින් හදලා වට කරලා රවුම් කරලා හතරක් කරලා විවිධ කූඩු. අපි ටිකක් ලොකු කූඩුවක් අරන් එනවා. අරන් ඇවිදලා යනවා ළමයෙක්ගෙන් හරි කාගෙන් හරි අනික් අයගෙන් අහනවා මේක මොකද්ද? ඔක කූඩුවක්. අපි ඔකට ගිරෙවෙත් දාලා වහනවා. දැන් මොකද්ද? ඔක ගිරා කූඩුවක්. දැන් කූඩුව ගිරා වුණා. ගිරව පැත්තකට දාලා මයිනේ දැම්ම. දැන් මොකද්ද? දැන් මයින් කූඩුව. ගිරවයි මයින්යි දෙන්නම හය කියලා හා වැටියේ දැම්මා. දැන් මොකද්ද? දැන් හා කූඩුවක් වුණා. ඔව් කොටි අයි කියලා අහකට දැම්මා. දැන් මොකද්ද? කූඩුවදී දැන් කූඩුවක් ආයිසර. දැන් හා කූඩුවක් නැහැ, ගිරා කූඩුවක් නැහැ, මයින් කූඩුවක් නැහැ. ඒ අනික් නමී විශේෂ නමින් කතා කළේ කූඩුවට මොකක් නිසාද? ඒක ඇතුලේ පරිහරණයේදී යමෙකුට දැම්මලා යමෙක් පරිහරණය කරනවා නම් ඒ නමින් ඒක හැඳින්නුවා. මෙන්න මේම හැක් විදිහට තියෙනවා. පේනවා මිසක් බලන බලාපොරොත්තුවක් නැහැ. බැලීම් මේක දැහැගෙන වැදගන්න බලාපොරොත්තුවක් නැහැ. ඒක තියෙන පුතත්ජනයින්ට සහ ලෝකේ ඇසුරු කරන අයට රහතන් වහන්සේට කූඩු විතරයි. ආයතනයක් බාටපත් කරන්නේ නැහැ. කූඩුවක් විතරයි ඒකෙන් එහාට යන්නේ නැහැ. දැන් තවත් ඔක පැහැදිලිව විග්‍රහ කරන තව උපමාවක් ගන්න ඕනේ. යම් කිසි ගෙයක් තියෙනවා. ඒක මොකක්ද අහපුවාම එක්තරා ගෙයක් විතරයි. ඒ ගේ ටිකක් හොඳට හරියට තියලා හදලා තියෙනවා ප්‍රමාණයෙන් වැඩ කරගන්න පුළුවන් විදිහට ලොකුට හදලා තියෙනවා නම් ලොකු ගෙයක් විතරයි. ඊට පස්සේ මොකද කරන්නේ යම් කිසි පසු වෛද්‍ය වැඩ පිළිබඳව ආයතනයක් ඕකේ පවත්වාගෙන යනවා. බෝල්ඩ් එකකුත් ගහලා තියෙනවා. පසු වෛද්‍ය ආයතනේ. දැන් කවුරු හරි අහනවා. අර පසු වෛද්‍ය ආයතනේ කොහෙද තියෙන්නේ? අර තියෙන කියලා ගේ පේන්නනවා. ආයතනේ පෙන්නන්න ලැබෙ ඇඟිල්ල දික් කරලා. ආයතනේ හදනවා පෙන්නන්නේ ඒක පවත්වන ගේ. අන්න පසු වෛද්‍ය ආයතනේ. ඊට පස්සේ ටික කාලයක් ඉඳලා මොකද කරන්නේ? ඒ වැඩ පිළිවෙල එතනින් අයින් කළා ග්‍රාමීය බැංකුවක් පිහිටවනවා. බෝල්ඩ් එකත් වෙනස් කරනවා. දැන් ඉතින් පසු වෛද්‍ය ආයතනය කියන එක ගහකලා බැංකුව ආයතනය කියලා ගහනවා. ග්‍රාමීය බැංකුව ආයතනය. දැන් කවුරු හරි අහනවා බැංකුව ආයතනය කොහෙද? අර ගේම පෙන්නනවා. අර තියෙන. ওই ආයතනය ඒකත් අයින් කළා උතන. දැන් කවුරු හරි ඇවිල්ලා අහනවා දැන් අර පසු වෛද්‍ය ආයතනය ඒක නෑ නෙමෙයි. එන ඉදා පෙන්නේ අර කියන ඇඟිලි දික් කරලා ඇයි තියෙන්නේ? දැන් ඒ ගේන්නේ තියෙන්නේ. ඉතින් ආයතන උනේ කොහොමද?
අර පසු වෛද්‍ය වැඩ පිළිවෙල කරගෙන යනකම් ඒක පසු වෛද්‍ය ආයතනෙ. නැත්නම් ගේ විතරයි. අර බැංකුව වැඩ පිළිවෙල කරගෙන යනකම් බැංකුව ආයතනෙ. ඒක නැත්නම් ගේ විතරයි. ඒ වගේ ඇහැ ඉන්ද්‍රියක් විතරයි. මොන જાති හරි රාගයෙන් බලන් හරි ද්වේෂයෙන් ගැටෙනවා බලන් හරි මෝහයෙන් මුලා වෙලා බලන් හරි මේකට අවිද්‍යාවේ යමක් කරගන්න ඇහැ ප්‍රයෝජන තරම් ඒකට යොමු කළා නම් ඒකට ගියක් කළා නම් ගේ ඒක වැඩේට ගත්තා නම් මේ ශුන්‍ය ග්‍රාමයා හිස් ගියක් වාගේ තියෙන කූඩුවක් වාගේ තියෙන ඇහැ ඉන්ද්‍රිය කියන නම විතර පවත්වපු ඇහැ දැන් ආයතනයක් වෙලා චක්ක ආයතනෙ වෙලා ඒදා පෘථග්ජනව හෝ නැත්නම් මේ ලෝකේ සැරිසරන තාක්කල් ලෝක සත්‍යය මේ ලෝකේ තිනයා පරිභෝග කරලා ආස්වාද විඳින්න කොච්චර හරි අවධානය යොමු කරනවා එහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනින් ඒවට ඒවාහි පරිහරණය කරන තාක්කල් ඒ හයම ආයතන නිසා සල ආයතන කිව්වා දැන් ඔය අරිහත්ත්වයටපත් වුණාට පස්සේ චන්දරාගේ නිදහස් මට මොනව අහන්නද මට මොනව බලන්නද ආග්‍රහණයන් පස්සේ මොනව හොයන්න යන්නද අනිත්‍ය දුක්ඛ අනාත්ම ආසාර දේවල් මොනවට මම රසපස්සේ යන්නද මට වෙලක් නෑ බඩගින්නට කනවා මිස රහට කනවා නෙවෙයි මට ඇති වෙලක් නෑ රහ හොයන්නේ නෑ කි මොන පහසක් හොයාගෙන යන්නද මට ඇති වෙලක් නෑ හිස් දේවල් මොනවා හිතන්නද දෙයක්වත් එහෙනම් හයම ඉන්ද්‍රිය විනා සලආයතන නිරෝධයි දැන් මේක තෝරා ගන්න බැරුව කොච්චර ළඟලනවද සලආයතන කියවහම ඇත කල දිවනාතේ ශාරීරිය මන සලආයතන කියනවා සලආයතන නිරෝධකලේ කොහොමද බුදුරන් වහන්සේ රහතන් වහන්සේලා වහම කට වියාගෙන ඉන්නවා විග්‍රහ කරලා දෙන්න තීරින් නැති නිසා දැන් සලආයතන වෙන්නේ මොනවද ඒක තමයි කිව්වේ චක්කු චක්කායතන වේද චක්කායතන චක්කු වේද ප්‍රශ්නේ අහලා තෝරලා තියෙනවා චක්කු වේ චක්කායතන නොවේ නේ චක් ආයතනයක් හැදුනොත් චක්කුද වේ චක්කායතන දෙකම තියෙනවා ඒක ගේ ආයතන වුණාම ගේ තියෙනවා ගේ කරන වැඩ පිළිවෙල දෙකම අරගෙන පසු වෛද්‍ය ආයතනේ අර ආදි වශයෙන් කිව්වා වගේ ඒක හක් කරගුවාම චක්කුද වේ චක්කායතන නොවේ චක්කු ගේ වේ ගේ ආයතනේ නෙමෙයි හැබැයි ගේ ආයතන කරන ගේත් අයිති ඒක කරන වැඩ පිළිවෙල නිසා ආයතන හැදෙනවා දැන් පැහැදිලිව උදාහරණ ඉතින් මේකෙන් තෝරා ගන්න ඕනේ අපිට තවම අපි ඉන්නේ ආයතනවල අපිට බෑ ඇද්දක වියාගෙන නිහඬව ඉන්න අහන්න නැතුව නිහඬව ඉන්නත් බෑ ආග්‍රහණයක් කියන මොකද්ද මේ සුවඳ කියලා පොඩ්ඩක් එකට යොමු වෙන්න නැතුව ඉන්නත් බෑ පොඩ්ඩක් අහ බලන්න එහෙම හිතෙනවා විවිධ ස්පර්ශයන් ලබන්නත් හිතෙනවා ඒ වාගෙන් විවිධ දේවල් ගැන හිතා ඉන්න ආසයි හිතා ඉන්න කොයි වෙලේ ඕන්න එකක්වත් රහතන් වහන්සේට නැහැ. ඒකයි විශේෂත්වය. අරිහත් ඵල චිත්තේටපත් වුණොත් හත් දවසකුත් ඉන්න පුළුවන්කමක් තියෙනවා උන්වහන්සේට මොනවත් බලන්න හොයන්නේ නැතුව. ජීවිතේ පැවැත්වීමට අවශ්‍ය කරන ආහාරයක් අවශ්‍ය නිසා ආයි අවදි වෙලා නැහැ අවදිලාගේ නිදා හිටියේ නේ. ආයි නැගිටලා ආහාරයක් එහෙම අරගෙන ඔන්න ආයි ඵල සමාපත්තිය සමාදින්න පුළුවන්. ඊට පස්සේ උන්වහන්සේ මේ ඵල සමාපත්තියෙන් ඉඳලා පුළුවන් මොනවත් හොයන්නේ නැතුව. අවසියකුත් නැහැ. ඇහෙනවා. අහන්න නැතුව ඉන්න පුළුවන්. පේනවා. බලන්න නැතුව ඉන්න පුළුවන්. ගඳ සුවඳ දැනෙනවා. ආග්‍රහණය නොකර ඉන්න පුළුවන්. රස දැනෙනවා. රස විඳින්න නැතුව ඉන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. පහත දැනෙන ස්වභාවයදී කයක් තියෙනවා. මොනවා පහසක් පහත යන්නේ නැතුව ස්පර්ශ කරන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒතර ඵල සමාපත්තියේ ඉන්නේ. මනස තියෙනවා. විවිධාකාර දේවල් හිතන්න නැතුව ඉන්න පුළුවන්. චන්දරාගෙන් නිදහස් වෙලා මොකක්ද හිතන්නේ නැහැ හිතක් තියෙන. එක අවස්ථාවක බුදුරන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා එක්තරා පිදුරු කුටියක. කවතා තියෙන දැනක තිබිච්ච පොඩි ගේක පිදුරු කුටියක වැඩ ඉන්න වෙලාවක එක්තරා මිනිසෙක් බුදුරන් වහන්සේ හම්බෙන්න ආවා. ඒ මිනිසයා ඊට ඉස්සෙල්ලා හිටපු ආලාලකාලාම උද්දකාරාම පුත්ත කියන මේ බවුනෝ දැකලා තියෙනවා ඉස්සෙල්ලා හිටපු අය. ඒගොල්ලෝ ධානලාභී ඔය උද්දකාරාම පුත්ත ආදී එවඳු එක්කෙනෙක් ධාන සම්මැදිලා ඉන්න වෙලාවක මහා ඉඩෝර කාලෙක එතන තිබිච්ච ඔය දූවිලි ඇවිස්සෙන පාරක් ළඟින් කරත්ත 500ක් ගියාලු. ඔය කරත්ත 500න් ඇවිසිච්ච දූවිලි ගිහිලා බුළු සිරු අර ඇඟෙයි අර ඇඳලා හිටපු සිවුරු වලයි හැමතැනම ගෑවිලා දූවිලි හිටලාලු. අර ආලාර කාලාම තාපසතුමා දන්නේ නැහැ මොකද.
සමාධියදලා තියෙන්නේ. හරි පුදුමයක් නේ කියලා මේක අහගෙන බුදුරජාණන් වහන්සේලාට ඒ මනසේ අවක දැනගත්ත කෙනා ඇදින බුදුරජාණන් වහන්සේට මේ තාපසයන්ගේ වටිනාකමක් කියනවා. සාවිනි මෙහෙම තවුසෙක් හිටියා. ඒ තාපසයා ඉන්න තැනින් මේ කරත්ත 500ක් මෙහෙම ගියාම ගෑවිච්ච දූවිලි ඇවිස්සලා ඉදිලා ඇඟෙත් ගෑවිලා ඒත් එයා දන්නේ. එහෙම සමාධියක හිටියා. මේ ලෝකේ අමතක කරලා ඉන්න බලන් සමාධියක හැටිනේ කියලා කියනකොට බුදුරජාණන් වහන්සේ අහනවා. එහෙම ස්වභාවයක අමතක කරලා නැතුව ඇහැ තියෙනවා, පෙනීම තියෙනවා. පෙනීමක් තියෙද්දි කන ඇහෙනවා. ආග්‍රහණය කරපුවාම දැනෙනවා. රසක් දැනෙනවා, පහසක් දැනෙනවා. නිදාගෙනත් නෑ අවදියෙන් ඉන්නේ. අන්න එහෙම වෙලාවක මහා අකුණු ගහලා ඒ අකුණු හැරට අකුණ වැදිලා හිටන් හරක් බානකුත් මැරිලා. ඒ හාපුතෙන් හිටව මිනිසියාත් මැරිලා. මිනිස්සු මහා හයියෙන් කෑ ගහගෙන ඇවිදින්න අඬාගෙන වැළපිලා ඔතනින් අර හරක් ටිකයි අර මැරිච්ච උන් ටිකයි ඉතලාර මිනිස්සයයි ඔක්කොම මහා හයියෙන් කෑ ගහගෙන අරගෙන යනවා. ඔන්නේ වෙලාවේදී එතන මොකවා සිද්ධ වුණාද කියලාවත් දැනෙන්නේ නැතුව ඉන්න පුළුවන් අවදිව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ. අර නිින්ද ගිහින් වාගෙන සමාධියද ලොකු. එහෙම මොකුත් එකක් නැතුව හොඳ පියවි සිහියම තියෙද්දි ඔය කිසිම දෙයක්වත් හිතරේ ඉන්න නැති ඉන්න පුළුවන් සමාධියක් තියෙනවා. ඒකෙන් කෝකද වැදගත් වෙන්නේ. ස්වාමීනි නොදැනෙන විදිහට වෙනෙන සමාධියටපත් වෙලා ඉන්න කෙනා වැඩක් ඇති. ඒකෙන් එහෙම ඉන්නේ. දැනීම තියෙද්දි, පෙනීම තියෙද්දි අවදි වෙලා තින්ද ඇති. එහෙමත් ඉන්න පුළුවන් නම් එහෙ නාකුණු සර ඇින්නේ නැතුව. ඒ වගේම අර තිබිච්ච එකම සිද්ධියක්වත් අරමුණු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒක හරියගේ ඉන්න. ඉතින් මානවකේ තථාගතයන් වහන්සේට ওই විදිහට ඉන්න පුළුවන් දැන් මෙතන තෝරන එක සිද්ධ වුණා. එන ගහලා හරක් ඈනක්කුත් එකලා මිනිසියෙකුත් හරක් බානත් එක මිනිසියෙකුත් මැරිලා. මිනිස්සු මෙතනින් අරගෙන ගිහින් තියෙන. මං ඒ වෙලාවෙ හිටියෙත් ඔය සමාධිය. මට නිින්ද ගිහින් තිබුණෙත් නෑ. පෙනීමක් තියෙනවා. නමුත් එහෙම එකක් බැලන්න ඕනකමක් තිබුණෙත් නෑ. මං බැලුවෙත් නෑ. ඇහෙනවා කන. ඒ උනට මං ආවර්ජනය කළේ නෑ එහෙම එක. ආවර්ජන කරපු නිසා ඒක ඇහුනේ නෑ. එතනින් ඔය ඔක්කොම කරේ මිනිස්සු ගියා. මට ප්‍රශ්නයක් තිබුණේ නෑ. මං ඒ වෙන ආවර්ජන කළේ නෑ. ඒ නිසා මං ඒක එහෙම එකේ සම්බන්ධයක් මට මොකුත්ම ආවේ නෑ. අතදේට නිින්ද ගියේ මිනිහකින් ඇහුවොත් එහෙම මොකද මෙතන සිද්ධ වුණේ? මම දන්නේ නෑ කියනවනේ. මට දැනුනේ නෑ. අන්න එහෙම ස්වභාවයක් තමයි දැනුම තියෙද්දි මට සිද්ධ වෙන්නේ. ඒ අරිහත් ඵල සමාධිය කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් හරි වැදගත් දේවල් මේ ස්වභාවය හොයාගන්න. මෙහෙම සමාධි ක්‍රම තියෙනවා. අරිහත් ඵල සමාධියේදී ලෝකයේ කිසිම අරමුණකට හිත නොතිය. නිදහස් මනසෙන් ඉන්න පුළුවන් ඇහැරලා ඉන්නේ. අර කියන જાතිය සමාධියකුත් නැහැ. ඒ තරම් නිශ්චලතාවයක් තියෙනවා මනස. නිින්ද ගිහිල්ලක් නැහැ. අන්න එහෙම ක්‍රමයක් ඔය කියන්නේ. ඉතින් මෙන්න මේ සලආයතන නිරෝධ කළාම හැටියෝමයි. ඉන්ද්‍රිය තියෙනවා ආයතන කරලා නැහැ. ආයතන කරගෙන හිටියානම් මොහොතකින් ඇහෙනවා. ආයතන කරගත්ත පුද්ගලයා හැම වෙලේම ඉන්නේ ආවර්ජනයකින්. ඇහැ නිතරම ආවර්ජනයේ යොමු කරගෙන ඉන්නේ. ආවොත් අරමුණ ආව ගමන් අල්ලා ගන්න බලාගෙන. ඒ වගේම කන ශබ්දයට යොමු කරගෙන ඉන්නේ. ශබ්දයක් ආව ගමන් ආවර්ජනයට අල්ලා ගන්න බලාගෙන. ඒක නිසා හැම වෙලේම පංචද්වාර චිත්ත වීති හටගනින් විසිරෙනවා. අන්නේ විසිරෙන තත්ත්වේ නැහැ. සලආයතන නිරෝධ කිරුවාම. එහෙනම් සම්පූර්ණ සලආයතන නිරෝධ වෙන්නේ සම්පූර්ණ අවිද්‍යාව නිරෝධ කළොත්. අවිද්‍යාව යත්තේ අශේෂ විරාග නිරෝධා. ශේෂයක් නැතුව විරාගයට නිරෝධයටපත් කළොත් සංඛාර නිරෝධයි. ඒකයි ක්‍රමී. එතකොටයි විඥාන නිරෝධ වෙන්නේ. ඒ කියන්නේ සංඛාර නිරෝධා විඥාන නිරෝධ කියන්නේ අවිද්‍යාව සහගත විඥාන නිරෝධයි. විඥානේ තියෙනවා. විපාක විඥානි. ඇහෙනවා. දැනෙනවා. පෙනෙනවා ඔක්කොම තියෙනවා. අහනවා බලනවා ඒවයි නැත්තේ. ඇතින වෙනසේ ඕනනම් ආවර්ජනය කළා ඕනකමින් අහන්න ඕන. චන්දරාගයෙන් අහන්නේව නැහැ. ආසාවට අහන්නේව නැහැ. ආසාවට බලන්නේව චන්දරාගයෙන් බලන්නේව නැහැ. ලෝකානුකම්පාවෙන් ඕනනම් අත්‍යවශ්‍ය මෙහෙවිලා අහන්න පුළුවන්. ඔක්කොට වඩා හොඳට ඇහෙනවා. ඔක්කොට වඩා හොඳට පේනවා එතකොට.
අවශ්‍යදී ලෝකයට අනුකම්පාවට යහපතක් කරන්න විදිහ චන්දරාගයෙන් ගන්න එකක්වත් අවශ්‍ය නැහැ උන්වහන්සේට. මෙන්න සලායතන නිරෝධ කරපුවාම ඉන්ද්‍රිය පවත්තන ක්‍රම රටාව. ඉතින් මේක දකින්න ඕනේ මේ විදිහට. ඔකයි කියන්නේ මේ සලායතන කියන්නේ මොනවද කිව්වේ ඔකයි. දැන් වේදනාව යනු දැනීම නෙවෙයි. දැනීම තියෙන අරියත් ඵල හිත. වේදනාව කියන දැනීම නැත්නම් එහෙම හිතක් පහළ වෙන්නේ නැහැ. ඇත්තෙම නැහැ. මොන හිතක්වත් පහළ වෙන්න බෑ. මොකද ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියන මේ චෛතසික හතක් තියෙනවා. සිතක් හැබැයි නම් ඒකාන්තයෙන් ඒ හිතත් එක පහළ වෙනවාමයි. එකක් හරි නැත්නම් හිතක් පහළ වෙන්නේ නැහැ. සාරව චිත්ත සාධාරණ චෛතසික කියන්නේ ඒවට. සියලුම සිත් වල සාධාරණයි. අරියත් ඵල චිත්තයේ පහළනත් ඕක තියෙනවා වෙටි. ස්පර්ශ තියෙනවා. ඇහැට රූප ස්පර්ශ වෙනවා. ඒක දැනෙනවා. වේදනා චෛතසිකක් තියෙනවා. හඳුනනවා. හැදිරෙන චෛතසිකක් තියෙනවා. ආවර්ජන කළොත් තමයි ආවර්ජන යොමු කරේ නැත්නම් සමාපත්තිය නොහිටියොත් ඔය ටික එනවා. ඵලසිතල හිටියොත් නිවනට හිත තිබ්බහම නිවන පිළිබඳ විසක එයින් එහාට නැහැ. ඵල චිත්තයේ ස්වභාවයත් ලෝක බලන චිත්තයේ ස්වභාවයත් ඔගේ දෙකේ වෙනස ඒකයි. ඉතින් සංඥා චේතනා ඒ හිත ගොඩ නැගෙන අදහසක් නම් ඒ හිත පහළ වෙන්නේ නැහැ. ඒ චේතනා නැත්නම් හිතක් හටගන්නේ නැහැ. චේතනා නැති චෛතසිකේ ඒකාන්තයෙන් පහළ වෙනවා හිතක. ඒකාග්‍රතාවය. ඒ හිතේ යමකට අරමුණක් ආව නම් අරමුණ අල්ලාගෙන අරමුණට අනුකූලව පිළිලා හිටිනවා. ඒකෙන් අහකට යන්නේ නැහැ. ඒකාග්‍රයි. ඒ අරමුණ අග්‍ර කරලා පිළිතනවා. ජීවිතේන්ද්‍රිය කියලා එකක් තියෙනවා නාම ජීවිතේන්ද්‍රිය. ඒ නාමයක් ගොඩනග කරාම කර්ම ශක්තියෙන් පවත්තන බලයකින් නිකුත් කරනවා කර්ම වේගය. ඒකෙන් හට ගන්නවා ජීවිතේන්ද්‍රිය නැමැති චෛතසිකයක් හට ගන්නවා. ඒ මනසින් හටගත්තා වූ මනසින් ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන් මොකද්ද ඒ උනේ මොකද්ද සිද්ධ වුනේ කොහොමද හැටි ඕන එකක් මනසිකාර. ඔයකින් චෛතසික හත් හැම විටකම පහළ වෙනවා. පින්සිත් පෞහිත් තියයි විතරක් නෙමෙයි ලෝකෝත්තර හිතලත් ඒක තියෙනවා. ඊට වේදනා කියන්නේ ඒකෙන් එකක් නිසා. වේදනාව නැති හිතක් නැහැ. දැනෙනවා කියන එක නැත්නම් ඒක හිතක් නෙවෙයි. විවිධාකාරයෙන් දැනෙනවා. දැනෙනේම අපිට නොදැනෙන්න පුළුවන් ආවර්ජන නැති නිසා. හිත මනස හිතාම තීක්ෂණ කළොත් එහෙම. දැන් නම් දැනුණු බව මට වැටහෙනවා කියලා දැනෙන්න පටන් ගන්නවා. අන්න එහෙම ක්‍රමයක් තියෙනවා. දැනීමේ චෛතසික දුර්වල නම් දැනුණු බව වැටහෙන්නේ නැහැ. දැන් නිදා ඉන්නකොට කවුරු හරි ඔය හඳුන් කුරක් වහක පත්ත කොළ හිටන් ඇඟිල්ලකට හරි කකුලට හරි ලං කරොත් ඇදලා ගන්නවා අහකට. කෙදිරිත් ගන්නවා. නිදිමත වැඩි නම් එහෙම පස්සේ හැරනල්ල පස්සේ ඇහුවා මොකක්ද උනාද? දන්නේ නැහැ මේ පිච්චිලා නම් තියලා පොඩ්ඩක් ඔය අත ඇඟිල්ල. එහෙම කියනවා. මොකක් කියලාද පිච්චු? දන්නේ නැහැ. නෝ ඒ දන්නේ නැහැ කියන බුද්ධිලාම නිින්දෙම කෙදිරි ගහලා අර පිච්චෙන ඇඟිල්ලත් ඇදලා ගන්නවා අහකට. ආයි නිින්ද යනවා. මොකද අර චිත්ත වීතිය තිබෙන්නා වූ වේදනා කියන චෛතසිකේ සංඥා කියන චෛතසික දුර්වලයි. දුර්වල වුණාම දැනෙනක දැනුණු බව දන්නේ නැතුව යනවා. ආවර්ජන කරලා ආවර්ජනකට ඉන්නේ. ඔන්න ඕක තමයි අවසී වුණා කියන කොටත් වෙන්නේ. දැනෙන එක මතකෙ හිටින්නේ. ඒ මොහොතේ විතරයි. ඒකට ප්‍රතිචාර දක්වනවා දැනෙන්නේ නැතුව ගියාම තමයි තදම අතිපරිත්තාරාමන චිත්ත වීති කියන්නේ ඒවට. පරිත්තාරාමන චිත්ත වීති තමයි නිින්දෙදි තියෙන්නේ. අතිපරිත්තාරාමන චිත්ත වීති තමයි සිහි නැති වෙච්චාම තියෙන්නේ. මහාන්තාරාමන අතිමහාන්තාරාමන කියන චිත්ත වීති වර්ග දෙකක් තියෙනවා. ඒ දෙක තමයි දැනෙන්නේ. මතක හිටින්නේ. ඒක වංගා ගැඹුරු තැන් විග්‍රහ කරලා හුඟා දැනගන්න ඕන තැන්. ඉතින් මෙතනින් මේ වේදනා කියලා කියන්නේ දැනීම කියන එක නෙවෙයි. වේදනා කියලා කියන්නේ අවිද්‍යාව නිසා හටගත්තා වූ සම්පස්සේ ජනිත වෙච්ච වේදනාව. ඒ කියන්නේ අවිද්‍යාව නිසා ලැබුණු ස්පර්ශයේ බලාපොරොත්තුවක් ඇතිවෙනවා මේ ලෝකේ පවත්තන ලෝක ආස්වාද විඳින්න. ඒ මුල් කරගෙන හටගත්තා වූ ඒ සඳහා ගන්න ආස්වාදීදී යොමු වෙන්න ප්‍රියමනාපා කියලා ඒ පසුපස හඹා යන්න හේතුකාරක වෙන්නා වූ සුඛ වේදනාවක් ඇද්ද. අන්න ඒක තමයි ඔය කිව්වේ සම්පස්සජා වේදනා කියලා. ඒක තමයි ඔය පස්සපත්‍ය වේදනා කියන වේදනා කියන පටිච්චසමුපාද කොටස ඒකයි. පටිච්චසමුපාදංගේ ඒකයි.